අද එහෙමනම් අපි පොරොන්දුනා වීඩියෝ එකක් කරන්න එනවා කියලා මේ ඉංග්ලිෂ් රික්වයර්මන්ට්ස් ගැන ඕස්ට්‍රේලියාවට එන අයට කරන්න තියෙන ඉංග්ලිෂ් එක්සෑම්ස් ගැන. ඒ කියන්නේ දැන් ඔය එක විශේෂයෙන්ම අපි මේක ටාගට් කළේ කොරියාවේ ඉඳලා ඕස්ට්‍රේලියාව වෙන අයට. මොකද අපි පහුගිය කාලේ දැක්කා මේ IELTS PTE ගැන හරියට ලියන්නවත් දන්නේ නැති, ඒ ගැන වෙන්නේ නැති අය මේ ගැන මේක මේ දැන් වෙලා තියෙන්නේ මේ හරියට ස්කෑම් වෙනවා. එතරම් ගොඩාක් ඔය අපි දැකලා තියෙනවා මේ ඕස්ට්‍රේලියාවට වගේම ඕන රටකට අපේ කට්ටිය කරන එක දෙයක් නේ. ඉතින් මොකක් හරි ක්‍රමයක් දැනගත්තාම කොහොම හරි ඒකෙන් තමන්ගේ බඩ කඩ වඩා ගන්න ගේමක් ගහන්න හදන කට්ටිය ඉන්නවනේ. ඉතින් ඒ හින්දා මේ එන කියන්නේ පෝස්ට් වගේක් ෂෙයාර් වුණා මේ කොරියාවේ ඉන්නේ වෙලා මේ කියන්නේ මම දැක්කා එකක තියෙනවා මේ ඇත්තටම කියනවා නම් මේ කොහෙද මේ පිට රටකට යන්න කියන්නේ යුරෝපේ රටකට යන්නත් ඉස්සෙල්ලාම වර්ක් වීසා එකට යන්නත් මේ IELTS කරන්න කියලා මේ කමෙන්ට් එකක් දාලා තිබිච්ච තැන් මම දැක්කා. ඉතින් ඕවාට මම නම් ඉතින් කැමති නෑ. මම ඩිරෙක්ට් මම ඇටැක් කරන තැන් තමයි ඕගේ දේවල්. ඉතින් ඒක නිසා මේ මෙතන අපි මේ වැඩේ පටන් ගත්තේ අපේ ඔස්ට්‍රේලියාවටම ගෲප් එකේම අපේ ඉන්නවා අපේ ඇඩ්මින් මේ සෙට් එකේ ඉන්නවා. يعني ඇඩ්මින් මඩුල්ලේ ඉන්නවා අපේ දර්ශන මල්ලි. ගොඩක් අය දන්නවා මේ එයා අපිත් එක්ක ලයිව් එකක් කරා නර්සස්ලට ඔස්ට්‍රේලියාවට එන්න තියෙන ක්‍රම ගැන. ඉතින් එයා PT ක්ලාස් කරන කෙනෙක්. ඉතින් අපි අද කතා කරන්න යන්නේ IELTS PT කියන්නේ මොනවද? ඒක නේ ඉස්සෙල්ලාම අපි දර්ශන කියන්නේ කවුද කියලා අපි අහලා බලමු. ඒ වගේම අපේ දැන් ඔය කොරියාවේ ඉඳලා ඔස්ට්‍රේලියාවට ආපු සිවන්ත මල්ලි ඉන්නවා මෙතන වීඩියෝ එකේ. මොකද එයා දර්ශනගේ ගෝලයෙක්. ඒක දර්ශනගේ PT ක්ලාස් ආපු කෙනෙක්. ඒතකොට ඒගොල්ලන්ට එතන තියෙන දේවල් ගැන කතා කරන්න පුළුවන්. ඒතකොට IELTS දැන් ඕස්ට්‍රේලියාවට එනවා නම් අපේ ලංකාවේ ගොඩක් අය කරන එක්සෑම්ස් දෙකක් තමයි IELTS සහ PTE ඉංග්‍රීසි එක්සෑම්ස් වලට. ඒතකොට මේ දෙක ගැන අපි කතා කරනවා. ඊළඟට ඕස්ට්‍රේලියාවට එන්න මොකද්ද මේකෙන් කරන්න ලේසි? ඒ වගේ දේවල් ඊළඟට සමහර අයට මොකද්ද ලේසි? ඒ වගේ දේවල් එක්ක ඊළඟට කොහෙන්ද අපි පටන් ගන්න ඕනි? ඒ කියන්නේ මේ වගේ එක්සෑම් එකක් කළාම අවුරුදු කීයක් අපිට එක්සෑම් එක වැලිඩ් තියනවද? ඉංග්‍රීසි දැනුම තියෙන කෙනෙක් කොහොමද මේ ගොඩ දා ගන්න බලන්නේ? ඊළඟට මේ දෙකෙන් ලේසි මොකද්ද? සමහර අයට ඉතින් අපි ගොඩක් අය කියන දේවල් තියෙන ඉතින් අපි මේ ප්‍රශ්න ඔක්කොටම අපි කතා කරමු. මේ PT කරන්න ලේසි දේවල් තියෙනවද? එතකොට පොයින්ට් 2 වීසා හැකින් වගේ එනවා නම් ඕස්ට්‍රේලියාවට යන්න PT කොච්චර කරන්න ඕනිද? කොරියාවේ ඉඳලා එක්සෑම් එක කරන්න පුළුවන්ද? ගුරුවරයෙක් කරහා IPT කරන්න ඕනි. ඉතින් මේ වගේ තියෙන දේවල් ගැන අපි කතා කරන්න යන්නේ. ඉතින් මේ මෙතෙන්දී අපි දර්ශන ගැන හඳුන්ලා දෙන්න ශිවන්ත කතා කරනවද? දර්ශනම කියනවද? මොකද කරන්නේ? ශිවන්තර පුළුවන් කියන්න. මේ ශිවන්ත පටන් ගන්න ඊට පස්සේ මම කියන්න. ඔව් ඇත්තටම මේ මගේ ඔස්ට්‍රේලියා ජර්නි එකේ මේ ලොකුම ටාගට් එක තමයි PT එක්සෑම් එක ඒ ලකුණු ප්‍රමාණය අචීව් කරන එක. ඒකෙදි තමයි ඉතින් මට දර්ශන සහ හම්බෙන්නේ. ඉතින් මම පර්සනලි සහ වරුණ අය පර්සනලි දර්ශන සව දන්නවා. හැබැයි අපි කියමු මේ ඇත්තටම දැන් මේ කවුද දර්ශන කියන්නේ? ඇයි මේ ඔයාට මොකද්ද ඇත්තටම මේ PTE IELTS ගැන කතා කරන්න මොකද්ද තියෙන සුදුසුකම? දර්ශන මේ රූපසිංහ ගැන කවුද? Okay. alright. මම කැමැතිම නැති දෙයක් අර මාව හඳුන්වලා දෙන එක. බට් මම කියන්නම් මොකද හේතුව සමහර අය අහනවා මම කවුද? ඔයා කොහොමද කරන්න මේක? අරගෙන මේක කියලා. හින්දා පොඩි දෙයක් එන්නම්. මම 2020 19 20 පීරියඩ් එකේ තමයි වරුණයි මේ ශිවන්ත මම ඕස්ට්‍රේලියාවට ආවේ. එතකොට ඇවිල්ලා ඉවර වෙලා මට උමනාවක් තිබ්බා PT කරන්න. ඒක මගේ ඇකඩමික් පර්පස් එකට. right. ඊට පස්සේ මම PT කරා. right. එතකොට මම PT කරා. මම ක්ලාස් ගියා. right. මම ක්ලාස් ගියා. එතකොට මම PT කරා මේ 2019 20 කාලේ ක්ලාස් ගියා. ඊට පස්සේ මම සාමාන්‍යයෙන් අර self learning කෙනෙක් වුණා. ඒ කියන්නේ මම ක්ලාස් ගියා මොකෙන් ගියත් අර මම පොඩ්ඩක් බලනවා මේක මම කොහොමද මගේ පැටර්න් එකට ගේමක් ගහගන්න කියලා. ඊට පස්සේ මම පොඩ්ඩක් ස්ටඩි කරා PT කියන්නේ මොකද මම ඒකට හරිම යන් එතකොට PT කරනකොට ඕකත් එක්ක වයිෆ්ට PT ගන්න උනා. right. එතකොට මම කරේ එයාව ක්ලාස් එකේ නෑ මම එයාට ගන්නවා. right. ඒ කාලේ වයිෆ්ට මොනවද තිබ්බේ 7-4. එයා පළවෙනි පාර 7-4 ගත්තා. හරිද? right. ඊට පස්සේ දවසක් මට කියනවා ඒක සුවිශේෂ දෙයක්. ඉතින් සාමාන්‍යයෙන් මේ ඕස්ට්‍රේලියාවේ වුණත් මේ හස්බන්ඩ් ඩ්‍රයිව් වෙලා වයිෆ්ට ඩ්‍රයිවිං කරනවා කියන්නේත් ලේසි නැති වැඩක් කියලා තමයි කියන්නේ. ඉතින් වයිෆ්ට IELTS කරලා 7 ගන්න හස්බන්ඩ් උදව් කරා නම් ඒක සෑහෙන වටින දෙයක් අත්තට. ලේසි වැඩක් නෙවෙයි. ෆයිට් කරනවනේ උතන.
ඒක තමයි ඔය මම හැමතිස්සෙම ඔය පෝස්ට් වලත් දානවා මගේ අර ෆැමිලි ඒ කියන්නේ මගේ පර්සනල් ස්පෝර්ට්ස් වල මේ පෝස්ට් වල දානවා මේක තමයි මගේ ටර්නින් පොයින්ට් එක කියලා රයිට් ඒ කියන්නේ මගේ පර්සනල් ටර්නින් පොයින්ට් එක ඊට පස්සේ කොහොමද මම එයා 7-4 ගත්තා ඊට පස්සේ මම මේක ඊට පස්සේ මල්ලි රයිට් මම මල්ලිට ගන්නවා දැන් මල්ලි මගේ යටතේ ඉන්න ක්ලාස් එකේ ශිවන්ත දානවා මහේෂ් කියලා එයා මගේ ටීචර් කෙනෙක් නෑ ඊට පස්සේ මම මල්ලිට කරා මල්ලි 8-4 ගත්තා පර්මනන්ට් රෙසිඩන්ස් වලට ඊට පස්සේ කොහොම හරි 2019 20 ඔය කාල සීමාවෙදී ඊට පස්සේ මට තේරුණා මොකද මම ලංකාවේදී කැම්පස් යන කාලේ ටීචින් කරේ. ඒ කියන්නේ අවුරුදු 3-4ක් මම ටීචින් කළා තමයි ඕස්ට්‍රේලියාවට ආවේ. මම සයන්ස් මැත්ස් ඔය ටීච් කරා. මොකද මගේ තාත්තා ප්‍රොෆෙෂනල් ටීචර් කෙනෙක් ඉඳලා. ඔය දැන් ඕවත් ඔක්කොම ඇවිල්ලා ඊට පස්සේ මට තේරුණා රයිට් ඕකේ. මේක මට කරන්න පුළුවන්. රයිට්. එතකොට අර ඇඟින් එන එකයි ඔක්කොමත් එක්ක මම පටන් ගත්තා 2019 20 දී ක්ලාස් එක පටන් ගන්න. ක්ලාස් එක පටන් ගත්තේ 2019 20 ඔය ඔන්න ඔය කාලේ පොඩියට පටන් ගත්ත ක්ලාස් එක. එතකොට ලංකාවේ PD කියලා ක්ලාස් තිබ්බේ 1යි හෝ 2යි. මම ඒක මම වගකීමෙන් කියන්නේ 1යි හෝ 2යි ක්ලාස් තිබ්බේ. එහෙම නෑ ලංකාවේ PD කියන එකක් දන්නෙත් නෑ. I exam centers තිබ්බේ 1යි හෝ 2යි. එච්චරයි. ඒ exam centers දෙකත් කම්පියුටර්ස් 10ක් තිබ්බොත් 5ක් කැඩෙනවා හැමදාම. ඒ තරමටම ලංකාවේ පුව අපි PD පටන් ගන්නකොට. දැන් තමයි ලංකාවේ exam centers කැන්ඩි වල තියෙනවා, කොළඹ වල තියෙනවා, හැමතැනම දැන් කර. දැන් මේක අර IELTS වලට මේකක් වෙන්න වගේම තරකට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ දැන් ඔය concept එක ආවා. ඊට පස්සේ මම හිමිසරේ ඔය ක්ලාස් එක පටන් අරගෙන 2019 20 කාල සීමාවේ පටන් ගත්තා. ඊට පස්සේ Pearson ළඟ තියෙනවා වෙනම training programs වගේක් teachers ලට කරන්න මම ඔය ටිකක් කරා qualified වුණා. ඒ ටිකත් මම PT ඉගෙන ගත්තා. දැන් මේ PT කියන එක අපි algorithm එකනේ අපි හැමදෙස්සම tackle කරන්නේ. ඒකෙන්ද හැමතිස්සෙම අප්ඩේට් වෙනවා. ඌව ඉගෙන ගන්නවා, එක්සෑම් එකට යනවා. ඕකත් එක්ක අවුරුදු දැන් 4-5 දෙසේ මම හිමිසරේ දැන් PT කියන concept එක මගේ මේක මම කරන්නේ මේ part time හැමදාම ශිවන්තරත් කියනවා. මේක මගේ full time නෙමෙයි. මම full time profession එකේ වැඩ කරන්නේ health industry එකේ. ඒකින්ද මම මේක තාම කරගෙන යන්නේ අර සාමාන්‍ය මට්ටමකට 10-15ක් සතියකට දෙකකට අරගෙන සතියකට 10-15ක් අරගෙන අර ඒක හරියට මේන්ටේන් කරගෙන යනවා. ඔය මේන්ටේන් කරගෙන යනකොට දැන් අවුරුදු 5ක් විතර 4-5ක 2015 වෙද්දී මේක තමයි මම වගකීමෙන් කියන්නේ මේක තමයි ලංකාවේ වැඩියෙන්ම රිවිව්ස් තියෙන ක්ලාස් එක. ඒක කාටවත් ඒට හා ගිහිල්ලා නැහැ. මම කියන්නේ රිසල්ට්ස් මත පදනම් වෙච්ච රිවිව්ස් තියෙන ක්ලාස් එක. මේක තමයි ලංකාවේ number 1 ඉංග්‍රීසි ක්ලාස් එක. දැන් ඕකේ ඔයගොල්ලෝ ගිහිල්ලා බලුවොත් නිකන් OC life education කියලා ගියොත් මම දැක්කා 760 ගණනක් තියෙනවා. හරිද? ඒ කියන්නේ ස්ටුඩන්ට්ස් දැන් 1000කට එහා ඕස්ට්‍රේලියාව ඇතුලේ ඉන්නවා. මගෙන් ඉගෙන ගත්තා. ඕස්ට්‍රේලියාවේ යුරෝප් වල හැමතැනම ඉන්නවා. හරිද? ඒකින්ද ඕක තමයි සුසුකම. රයිට්? එකම සුසුකම එකක් මේක PT ටීච් කරලා ඒ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් ටික ගන්න තියෙන සහ මගේ ඇකඩමික් ටික මම කරගෙන තියෙන්නේ. මම BSc එකක් කරලා මම මාස්ටර් එකක් කරලා තව ඩිප්ලෝමාස් අරගෙන මම ප්‍රොෆෙෂන් එකකින් හෙල්ත් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන්නේ. ඒ ටිකත් කරගෙන යන ගමන් මේකත් කරගෙන යනවා. දෙකම බැලන්ස් එකේ අප්ඩේට් එකට යනවා. ඕක තමයි PT කතන්දරේ මම PT වලට එන්ටර් වෙන්නේ. ඔව් අපි දැන් එහෙමනම් දර්ශනගෙන් අහමු. එතකොට මේ මොනවද මේ IELTS PT කරන්න කියලා. එතකොට දර්ශනගෙන් දර්ශනක සුසුකම් ගැන අපි කතා කරන්නේ මේ ගැන කතා කරන්න. ඉතින් දර්ශනක සුසුකම් ඉතින් ඕනට වැඩිය තියෙනවා මේ ඉංග්‍රීසි ඕස්ට්‍රේලියාවට එන කෙනෙකුට වගේම වෙනරටකට යන කෙනෙකුට IELTS දැන් ඔයාලන්ට තේරෙන්නේ නැති IELTS PT ගැන කතා කරනවා නම් ඒ දේවල් එක්ක ඒ වාගේ සුසුකම් ඕනට වැඩියෙන් තියෙනවා කතා කරන්න. එහෙමනම් දර්ශන කියන්න බලන්න මේ එක්සෑම්ස් දෙක ගැන මොනවද මේක IELTS PT කියන්නේ මොකක්ද කියලා කිව්ව මොකද තේරුම කිව්වනම් ඉස්සෙල්ලාම හොඳයි. මොකද සමහරවිට තේරුම දන්නේ නැහැ. සමහර අය PT වලට පෙට් කියලා කියනවා. එච්චරටම සමහර අයගේ ලිටරසි එක අඩුයි. මොකද මට දැන් ඩේලි ඉන්ක්වයරිස් එනවනේ. ඒතර සමහර අය මට පෙට් කරන්න ඕන කියනවා. පෙට් නෙමෙයි මේකේ නම PET නෙමෙයි PTE. right? මුලින්ම දැනගන්න ඕනේ එක්සෑම් එක මොකක්ද කියලා. අපිට Pearson test for English. හරිද? IELTS ඊළඟ එක්සෑම්. දැන් මේ එක්සෑම්ස් දෙකනේ දැන් හැමෝම බලන්නේ IELTS ද හොඳද PT. මේක තමයි මුලින්ම අහන ප්‍රශ්නේ ශිවන්ත. හොඳ මොකක්ද කියලා. මේක හොඳ මේක කෑමක් නෙමෙයි හොඳ කියලා කියන්නේ. හරිද? මේකේ හොඳක් නෑ. මේ දෙකම හොඳයි. මම හැමදෙස්සම මේ දෙකම එකම බ්‍රැකට් එකේ තියන්නේ. මේ දෙකම හොඳයි. මේක කිසි අවුලක් නෑ. මේ එක්සෑම්ස් දෙකම හොඳයි. මම PT කරාට මම කියන්නේ PT තමයි හොඳම IELTS අවුල් කරන්නේ නෑ. මේ දෙකම හොඳයි. මේ එක්සෑම්ස් දෙකම හොඳයි. but මෙතන question mark එකේ ඉන්න ඉස්සරහට තමන්ට මොකක්ද හොඳ කියලා. හරිද? ඔන්න ඔතනදී ප්‍රශ්නයක් එනවා. ගොඩක් දැන් අපිට කියනවානේ දැන් මම PT ට්‍රේනර් කෙනෙක්නේ. මම කරන්නේ ට්‍රේන් කරන එකයි. මම ඉංග්‍රීසි උගන්වන්නේ නැහැ. ස්ටුඩන්ට් කියලා. දැන් වරුණ අයියා මගේ ක්ලාස් එකට ආවත් වරුණ අයියට මම
මේ ග්‍රැමටික කියලා දෙන්න පුළුවන් බට මම ඉංග්ලිෂ් ප්‍රොෆිෂන්සි එක කියලා දෙන්න යන්නේ නැහැ. ඔයා මෙහෙමයි දැන් මෙහෙම කරන්න ඉංග්ලිෂ් කියන එක නෙමෙයි මේ එක්සෑම්ස් එකේ තියෙන්නේ. අනිවාර්යෙන්. තමන්ගේ ඉංග්ලිෂ් ඇබිලිටි එක කොහොමද චෙක් කරන්න කියන එක. ඔව්. තමන්ගේ ඉංග්ලිෂ් එක හූරලා බලනවා. ඔව්. මේ තමන්ට ඔව් ලකුණු මේ කියන්න දෙකේම පුළුවන්. තියෙන ඇත්තම කියනවා නම් මේ IELTS PT කියන්නේ මේ ඉංග්‍රීසි නෙමෙයි එක්සෑම් දෙකක්. එක්සෑම්ස් දෙකක්. මේකේ හැමෝම දැනගන්න ඕනේ මේක එක්සෑම්ස් එකක්. මේකේ බලන්නේ තමන්ගේ ඉංග්ලිෂ් නොලෙජ් එක ඩිෆරන්ට් ස්කිල්ස් වලින් හූරලා බලනවා තමන්ට ලකුණු කීයක් දෙන්න පුළුවන් කියලා. රයිට්. ඔතන තියෙන ක්වෙස්චන් මාක් එක ඉස්සරහට තමන්ට ඉංග්ලිෂ් කොච්චර පුළුවන්. රයිට්. මම ඕකේ ක්ලාස් වල ඉන්ක්වයරිස් එද්දි මම මුලින්ම අහන්නේ PT කලින් කරලා තියෙනවද? එක. හරිද? රයිට්. අපි මම මේක දෙන්නම් IELTS වල. මම මේක PT වලින් පැහැදිලි කරනවා මම මේක දන්න හින්දා. හරි. ස්ටුඩන්ට් කෙනෙක් කියනවා PT වලට ලකුණු 45යි. රයිට්. ඊට පස්සේ මම අහට ප්‍රශ්නේ ටාගට් කරන්න කීයද? ඔයාට ඕනි කීයද? 79. මං කෙලිම උත්තරේ බෑ. හරිද? ඕ මැජික් නෑ. මේ එක්සෑම්ස් වල මැජික් නෑ. ඉංග්‍රීසි නේ මේක භාෂාවක්. හරිද? මේකේ මැජික් නෑ. පුළුවන් වෙන කැපැසිටි එකක් තියෙනවා. ඒ කැපැසිටි එකෙන් උඩට යන්න බෑ. ඒ හේතුව තමන්ගේ චූටි කාලේ ඉඳන් හදාගත්ත ඉංග්‍රීසි ප්‍රොෆිෂන්සි එක. O level ඉංග්‍රීසි ෆේල් වෙච්ච ස්ටුඩන්ට් කෙනෙක්ට මේකේ යන්න පුළුවන් සීමාවක් තියෙනවා. එතනින් එහාට යන්න බෑ. ඒ කියන්නේ අපේ ඉංග්‍රීසි වල තියෙන සීමාවක්. එතනින් එහාට කොච්චර කරත් යන්නේ නැහැ. සමහර රෙයා ඔකේෂන්ස් වල 45ක් ගත්ත කෙනෙක් 65ක් 75ක් ගන්නවා. ගන්න අය ඉන්නවා. ඒක අර හાર્ඩ් වර්ක් එකත් එක්ක එන එක. අර බැහැ කියලා දෙයක් නැහැ ඇත්තනේ. බැහැ කියලා දෙයක් නැහැ. හරියට ඒකටම කැපවිලා. බැහැ කියලා දෙයක් නැහැ. ඒක මම අනිවාර්යෙන් කියනවා. ක්ලාස් එකේ ඕන තරම් ඉන්නවා. ප්‍රශ්න මම කියලා දෙයි ජීවන්තර ප්‍රශ්න 35000ක් ප්‍රැක්ටිස් කරපුවා. 35000ක් කියන්නේ මේක අවුරුදු ගාණක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ මාසෙකින්. ඒ වගේ කරපුවා ඉන්නවා. ඒකයි අර තමන්ගේ අර පොඩි කාලේ ඉඳන් හදාගත්ත ඉංග්‍රීසි ප්‍රොෆිෂන්සි එකයි මේක එක පහට එක්සෑම් එක කන්ඩිෂන් එකකට ආව මාස එකමාරේ මේක කරන්න කිව්වහම ඔන්න ඔතනදී එකපාරට කොහොමද අර අවුරුදු 25 30ක් විතර ගත්ත ඉංග්‍රීසි එක මාස එකමාරේ මෙහෙම කරද්දි එහෙම වෙන්නේ නැහැ. එකපාරට රොකට් එකක් ඉංග්‍රීසි පුළුවන් ඉන්නේ නැහැ. අපි කතා කරනවා ඉංග්‍රීසි ඕස්ට්‍රේලියාවට අප්කම් පර ගාලා අපි කතා කරන්නේ නැහැ. අපි පොට්ටක් ඉඳලා අවුරුද්දක් දෙකක් ගිහිල්ලා මේක තේරෙන්නත් මාස 6-7ක් යනවනේ කතා කරන එක. අර ඒ වගේ දෙයක් තියෙන. එතකොට ඇයි IELTS PT කරන්නේ කොහොමද තමන් තෝරගන්නේ? එක තමන්ගේ ඉංග්‍රීසි ප්‍රොෆිෂන්සි එක හොඳ නම් තමන්ට තේරෙනවා නම් තමන්ගේ ඇකඩමික් ඉංග්‍රීසි හොඳයි තමන්ට ප්‍රශ්නයක් නැහැ කියලා තමන්ට IELTS හොඳයි. මම අනිවාර්යෙන් කියනවා. තමන්ගේ ඉංග්‍රීසි ප්‍රොෆිෂන්සි එක සාමාන්‍යයෙන් ඇවරේජ් මට්ටමක නම් තියෙන තමන්ට PT හොඳයි. බට් මම මෙහෙමත් කියනවා. IELTS තමන්ට හොඳයි නම් IELTS 6ක් 7ක් ගන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම ස්ටුඩන්ට් මේකේ 4.5ක් 8කට යනවා. හේතුව මේ එක්සෑම්ස් දෙකේ තියෙන පොඩි ගැප් එකක් IELTS 7 ගත්ත එක්කලා මේකේ 8 යනවා. IELTS 6 6.5 ඉන්න එක්කලා මේකේ 6.5 7 ටච් කරනවා. අර එහෙම පොඩි ගැප් එකක් තාම තියෙනවා. මේ එක්සෑම් එක අප්ඩේට් වෙනවා. දැන් ඔය අන්තිම නොවැම්බර් 4 අප්ඩේට් එකේ ඒ වුණා කොච්චර අප්ඩේට් කරත් මේ එක්සෑම් එකේ තාම ගැප් එකක් තියෙනවා. ඒකින්ද දෙකේ වෙනස කිසිම වෙනසක් නැහැ. එක්සෑම්ස් දෙකක් ප්‍රශ්න ජාති දෙකක් දෙවිදියකට ඇසෙස් කරන්නේ බට් තමන්ගේ ඉංග්‍රීසි ප්‍රොෆිෂන්සි එක අනුව තමන් තෝරගන්න ඕනේ තමන්ට ඕනේ මොකක්ද කියලා. ඒක PT ද IELTS ද OET ද කේම්බ්‍රිජ් එක්සෑම් එකද ඕකට අදාළ නැහැ. මොකද ඕස්ට්‍රේලියාවේ PT IELTS විතරක් නෙමෙයි OET ත් පිළිගන්නවා. නර්සස්ලා ડોක්ටර්ස්ලා OET කරනවා. PT කරනවා IELTS කරනවා. තව කේම්බ්‍රිජ් එක්සෑම් එකක්. ඔය එක්සෑම්ස් හතරම හෝම් අෆෙයාර්ස් එකේ දාලා තියෙනවා ඕන එකකින් අපි පිළිගන්නවා කියලා. බට් තමන්ගේ රික්වයර්මන්ට් එකත් එක්ක තමන් වෙනස් වෙනවා. බට් තාම කවුරුත් කියන්නේ නැහැ ඕස්ට්‍රේලියාව වැඩිපුරම කරන එක්සෑම් එක PT. ඒක හින්දා හේතුව වැඩිපුරම කරන්නේ ඉතින් ලේසි හින්දානේ. ඔව්. වැඩිපුරම කරන්නේ ලේසි හින්දානේ. ඉතින් ඒක හින්දා PT හොඳයි බට් IELTS ප්‍රශ්නයක් නැහැ. OET ප්‍රශ්නයක් නැහැ. එහෙනම් දැන් අපේ පළවෙනි ප්‍රශ්න 3-4ටම වගේ උත්තර එකපාරින් හම්බ වුණා. පාරෙන් හම්බුණා ඒක ඇත්ත. ඒක ඇත්ත එතන. එතකොට අපි මේක කොතනින්ද පටන් ගන්න ඕනි අත්‍තරම. දැන් ගොඩක් අය මෙහෙමයි. අර දැන් දර්ශන දැන් කිව්වා වගේ එතන සමහර අය යනවා මාස එකමාරෙන් PT මේ IELTS 7 දාන්න. එහෙම නැත්නම් 69 දාන්න එනවා. 79 දාන්න. ඒ වගේ දැන් ඔය වගේ කේස් එකක්. එතකොට එහෙම කෙනෙක් යාගේ ඉංග්‍රීසි නොලෙජ් එක කොහොමද තියෙන්නේ? ඒ දේවල් එක්ක කොතනින්ද පටන් ගන්න ඕනි කියන එක පැහැදිලි කරොත් ඔක දර්ශනට ඔක හොඳටම කියන්න පුළුවන්. ඒකම මේ ශිවන්තට උදව් ඔතන පුළුවන් මේ මං හිතන්නේ ශිවන්ත කොතනින්ද පටන් ගත්තේ කියලා ශිවන්තට කියන්න. මොකද ශිවන්ත කොරියන් භාෂාව ඉගෙනගෙන ඊට පස්සේ කොරියාවට ගිහිල්ලා කොරියාවේ ඉඳලා මේ ඉංග්‍රීසි IELTS කියන්නේ PT කරලා ඕස්ට්‍රේලියාවට ආපු කෙනෙක්නේ. ඔව්. මම පොඩ්ඩක් ඒක කියන්නම් මෙහෙම. මොකද දන්නවද? හොඳ ඒක හොඳ පොයින්ට් එකක්. මොකද දන්නවද දැන් මම අවුරුදු ගාණක් ලංකාවේදී ඉංග්‍රීසි වලින් ඉගෙන ගත්තා. මගේ ඩිප්ලෝමා කෝසස් ඔක්කොම ඉංග්‍රීසි වලින් අවුරුදු 3ක් විතර තිස්සේ ෆලෝ කරා. ඒ ෆලෝ කරලා ඉවරලා ඊට පස්සේ තමයි කොරියාවට යන්නේ. දැන් කොරියාවට ගිහිල්ලා කොරියාවේ අවුරුදු
ආසන්න අවුරුදු 6කට කිට්ටු වෙන්න මම කොරියන් ලැන්ග්වේජ් එක කතා කරද්දි මට ඇත්තටම ඉංග්‍රීසි කිසිම දෙයක් මතක නැහැ. ඒ සමහර ලාට මම කතා කරන්න try කරත් මට ඒ අතරට කොරියන් වචන යෙද වෙනවා. ඒ වගේ ඒක පොඩ්ඩක් ජෑම් වෙලා තිබ්බේ. ඒකෙදී ඉතින් මම CN හිතන මුල් කාලෙම මම මුලින්ම කරේ දර්ශන සර් කිව්වා වගේ මේක එක්සෑම් එකක් නේ. මේක ඇවිල්ලා ඉංග්‍රීසි ක්ලාස් එකක් නෙමෙයි. ඒකෙදි මම මුලින්ම ඒක නිසා කරේ අවුරුද්දක් විතර මගේ ජනරල් ඉංග්‍රීසි නොලෙජ් එක හදාගන්න මම වෙනම ක්ලාස් එකකට ජොයින් වෙලා පොඩ්ඩක් ජනරල් ඉංග්‍රීසි පොඩ්ඩක් ඩෙවලොප් කරගත්තා. ආයෙ මතක් කරගත්තා. ඊට පස්සේ තමයි මම PT ක්ලාස් එකට ජොයින් වුණේ. ඉතින් ඒක මේ හරි වැදගත් මුලින්ම තමන්ගේ අර නොලෙජ් එක ජනරල් නොලෙජ් එකවත් ඉස්සෙල්ලා හදාගෙන ඊට පස්සේ තමයි අපි PT හරි IELTS හරි කරන්න එන්ගේජ් වෙන්න ඕනේ. අර නිකන් එකපාරටම එන්නේ නැතුව. දර්ශනට එකතු කරන දේවල් තියෙනවද මෙතෙන්දී? මෙම එකක් ඒක අර ශිවන්තගේ යුනික් ඔපිනියන් එක හින්දා yes definitely ශිවන්ත හරි. ඒක කතා කරන්න දැන ශිවන්ත මොකද්ද කරේ? ශිවන්ත ඉරුම් ගත්තා ඉංග්‍රීසි නොලෙජ් එක මට තව ටිකක් ඉම්ප්‍රූව් වෙන්න ඕනේ. ඒක හින්දා මම ජනරල් ඉංග්‍රීසි නොලෙජ් එක හදා ගන්නවා. හදාගත්තට පස්සේ මම PT එකට එනවා. right. දැන් හිතන්නකෝ ශිවන්ත වගේ කෙනෙක් මම මේ ඉංග්‍රීසි නොලෙජ් එක පල්ලෙහාට දානවා නෙමෙයි. හරිද? දැන් හිතන්නකෝ ලකුණු පොඩ නිකන් 30 සීමාවේ වගේ ඉන්න ස්ටුඩන්ට් කෙනෙක් කියලා අපි නිකන් හිතමු 90. ඒ වගේ කෙනෙක් හිතුවොත් එහෙම එකපාරට මට 50ක් ගන්න ඕනි කියලා මම ටක් ගාලා ක්ලාස් එකට එකතු වෙනවා. මොන ක්ලාස් එක ක්ලාස් එක දාලා නැහැ. මොකට ආවත් එයාට අර මැජික් එකක් වගේ මේකේ 50 ගන්න බෑ. හරිද? ක්‍රම දෙකක් තියෙනවා. එකක් ශිවන්ත වගේ ඉංග්‍රීසි එක හදාගෙන right හදාගෙන ඊට පස්සේ ක්ලාස් එකට ජොයින්ලා මම කියන්නේ ශිවන්ත මෙහෙම හරිද? ඉංග්‍රීසි එක සයිඩ් එකෙන් යන්න ඕනේ PT එක සයිඩ් එකෙන් යන්න ඕනේ. දෙකම යන්න ඕනේ. හරිද? ඒ කියන්නේ ඉංග්‍රීසි එක සයිඩ් එකෙන් යනකොට PT එක හරි IELTS එක හරි මොකද ඉංග්‍රීසි එක්ස්පෝෂර් එකක් හම්බ වෙනවා. PD එකක් යනවා. එතකොට එක්සෑම්ස් එක ලස්සනට එනවා. ඕක වෙනවා හොඳටම මම දැකපු දෙයක් ඕස්ට්‍රේලියාවේ ඉන්න ස්ටුඩන්ට්ස්ලා ලංකාවේ එනවනේ PD කරලා. දැන් මගෙන් දැන් මේ දෙවෙනි පරම්පරාව ඉගෙන ගන්නයි. හරිද? ඒ කියන්නේ දෙවෙනි පරම්පරාව කියන්නේ ඒගොල්ලෝ දැන් බැචලර්ස් ඉවර කරලා TR කරන කට්ටිය. දැන් මම ගිය සතියේ මම රිසර්ච් අරන් බැලුවා ඔක්කොම ඕස්ට්‍රේලියා. මට ඒක මීටර උන්නේ නැහැ. මම ඊට පස්සේ පල්ලයට නම් බැලුවම සෙට් එක කවුද කියලා. අර බැචලර්ස් වලට PT කරලා මගෙන් දැන් TR එකයි PR එකට PT කරන කට්ටිය. මම ඒගොල්ලන්ගේ රිසර්ච් දෙක කම්පෙයාර් කරාම රිසර්ච් දෙක වෙනස් වැඩි වෙලා. ඒ කියන්නේ ලංකාවේ ඉඳන් PT කරලාට වඩා ඕස්ට්‍රේලියාවේ PT ස්කෝර් එක ස්පෙෂල් ස්පීකින් සෙක්ෂන් එක වැඩි වෙලා. මට හිතා ගන්න බෑ. ඒ කියන්නේ සමහර අයගේ 50 60 හිටපුවා 75 වරන් තිබ්බා. ඉන්න ලොකු ગેප් එකක්. හේතුව තමන්ට තියෙන ඉංග්‍රීසි ආభాෂය. හැමදාම ඉංග්‍රීසි අහනවා, හැමදාම ඉංග්‍රීසි කතා කරනවා. ඒකට අර දෙක වැඩි වෙනවා. ඔය ශිවන්ත කියපු කතාව හරි. ඔක අර ලෝ රේන්ජ් ගන්න. අපි හිතමු මෙහෙම කියමු. යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් කියමුකෝ. දැන් හිතන්න ග්‍රැජුවේට් කෙනෙක් කියලා කොළඹ කැම්පස් එකේ ඩිග්‍රී එකක් කරලා අවුට් වෙනවා. හරිද? දැන් එයා ඉංග්‍රීසි වලින් ඉගෙන ගන්න. එතකොට මම පෞද්ගලිකව මට දැනෙච්ච දේ සහ මම මේ එක්ස්පීරියන්ස් එකෙන් කතා කරන්නේ ඉංග්‍රීසි වලින් නම් ඉගෙනගෙන තියෙන්නේ. ඉංග්‍රීසි මීඩියම් අවුරුදු 3-4ක් ලංකාවේ ඩිග්‍රී එකක් කරලා තියෙනවා. මොනවා හරි දේවල් ලියලා තියෙනවනේ පොතේ ඉංග්‍රීසි වලින්. ඒක මොකද අපිත් එහෙමනේ දැන් මමත් ඉගෙන ගත්තට ලංකාවේ ඉංග්‍රීසි මීඩියම් වල yes ඒක ඉංග්‍රීසි මීඩියම් කිව්වට අර පොතට ඉංග්‍රීසි මීඩියම් බට කතා කරන්නේ සිංහලෙන්. හොස්පිටල් එකේ ඉංග්‍රීසි වලින් කතා කරන්නේ නැහැ කවුරුත් කියලා. හරිද? පේෂන්ට්ලාත් එක්ක කවුරුත් කතා කරන්නේ නැහැ. ඒකෙන් අර පොතට ඉංග්‍රීසි අර ඒ වුණා එයාට ඉංග්‍රීසි පොඩි හරි කැපැසිටි එකක් තියෙනවා ගැට ගහගෙන. එහෙම කෙනෙක්ට මාස්ටර් එකකට ලකුණු 55 ගන්න කිව්වම එයාට ගන්න පුළුවන්. මාස එකමාරක් දෙකක්. මොකද දන්නවා ඉගෙනගෙන තියෙනවා මොනවා හරි කරලා මැච් එකක් ගහගෙන මේකේ 58 ගන්න පුළුවන්. right? ඒක සමහර ළමයි self study කරලා ගන්නවා. සමහර ළමයි class ගිහලා 60ක් 65ක් ගන්නවා. ඒක ගන්නවා. but සමහර අය ඕක ගොඩක්ම තේරෙන්නේ ශිවන්ත low range එක. ඕක වදින්න low range එකට. ලකුණු 30 35 40 ඉන්න කට්ටියට. සමහර අයක ස්ටුඩන්ට් වීසා දාන්න පුළුවන්. 186 එකට දානවනේ 50 each පැයිනේ. ඒකට දාන්න පුළුවන්. අර ඔන්න ඔය low range එකට තමයි වදින්නේ. මම ඒගොල්ලන්ට ඔය ශිවන්තගේ opinion එක හොඳයි. ඉංග්‍රීසිත් කරනවා, PTත් කරනවා, ඔක්කොම කරනවා, balance එක අරගෙන යනවා කරනවා. ඔන්න ඕක තමයි ස්ටාර්ට් එක. ස්ටාර්ට් එක ගන්න ඕනේ ස්පෙෂලි තමන් ඉන්න සිටුේෂන් එකත් එක්ක ඒක ඩිපෙන්ඩ් වෙනවා. සමහර අය ඉන්නවා ස්ටාර්ට් එක ගන්නේ දැන් හිතන්නකෝ මට දැන් කතා කරලා තියෙනවා නිකන් උදාහරණයක් හොඳ එක්සිකියුටිව් ලෙවල් එකක ඉන්න කට්ටිය බැංක් වල ඉන්න සෙට් එකක ඉන්නවා ක්ලාස් එකේ. හොඳ උඩ ඉන්න සෙට් එක. ඒගොල්ලන්ට හැමදාම ඉංග්‍රීසි යූස් වෙනවා. ඒගොල්ලන්ට හොඳට ඉංග්‍රීසි පුළුවන්. අන්න එහෙම කෙනෙක්ට හරි ක්ලාස් එකට ආපු ගමන් එකපාර බ්‍රේන් එකට දාපු ගමන් මේක තමයි කියලා අන්ටක් ගාලා ගන්නවා 65ක් 75ක් 80ක් ගන්නවා. right but ඒකම වෙන කෙනෙක්ට අදාළ වෙන්නේ නැහැ. ඔක අර වෙනස් කරනයේ එක්කෙනාගෙන් එක්කෙනාට මම ඒකම කියන්නේ හැමදෙස්සම අර එක්කෙනාගෙන් එක්කෙනා මම හැමදෙස්සම කරනවා ශිවන්තරත් මම හිතන්නේ මාත් එක්ක කතා කරන්න තියෙන මුලින්ම මම කෝල් කරලා අහනවා ඔයා මොකද්ද කරන්නේ මම කතා කරන්නේ. හරිද? මම කාටවත් දෙන්නෙත් නැහැ. මම කතා කරලා අහනවා
ඔයා මොකද්ද කරන්නේ මොකටද කරන්නේ ලකුණු කීයක් ඕනේද වගේ බෑග්ග්‍රවුන්ඩ් එක. ඔය ටික අහුවට පස්සේ තමයි මම කෙලින්ම ක්ලීන් කට් yes ද no ද කියලා කියන්නේ. ඕකේද නැද්ද? මොකද ස්ටුඩන්ට් ගේ එක්ස්පෙක්ටේෂන් එකයි අපෙන් දෙන එකයි සම්පූර්ණයෙන් වෙනස්. ටීචර් කෙනෙක් විදිහට මම කියන්නේ අපෙන් දෙන එක්ස්පෙක්ට් ඒ කියන්නේ අපි දෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ස්ටුඩන්ට්ට කරන්න එයාගේ එක්ස්පෙක්ටේෂන් එකක් තියෙනවා. එක්ස්පෙක්ටේෂන් එක ගොඩාක් වැඩි නම් එයාගේ රේන්ජ් එක අඩු වෙනම් කරන්න බෑ. හැබැයි යාගේ අර තියෙනවා නම් මේක ගේමක් ගහන්න පුළුවන් කියන එක කරන්න පුළුවන්. මේක අර එක සිටුේෂන් එක සිටුේෂන් එක වරන වෙනස්. ඕ දැන් එතකොට මේ එක්සෑම් එක මේ අවුරුදු කීයක් වැලිඩ්ද දර්ශන එතන IELTS PTI දෙකම එක වගේ OET ඔක්කොම එක වගේ එක්සෑම් එක ඇකඩමික් වලට යනවා නම් අවුරුදු දෙකයි right ඒ කියන්නේ ඇකඩමික් පර්පස් එකේ ස්කිල් වීසා වලට අවුරුදු 3ක් කරේට යනවා ඒ කියන්නේ ටයිම් එකේ ඉඳන් ඉස්සරහට අවුරුදු 3ක් ස්කිල් වීසා අපි ස්කිල් වීසා වලට කියන්නේ 491 189 190 186 ඕනේ අපි බේසික් ස්කිල් මයිග්‍රේෂන් පර්පස් එකේ පර්මනන්ට් රෙසිඩෙන්සි වීසා වලට බලයි මම චූටි දෙයක් කට් කරන්න ශිවන්තාවේ 482 එකේ හින්දා 482 එකේ ගොඩක් ස්ටුඩන්ට්ස්ලා කියන්නේ ක්ලාස් එකට එන කට්ටිය මගෙන් අහන්නේ 36ක් ඕනේ කියලා. මට කොහොම හරි 36ක් දාලා දෙන්න. මම දැකපු දෙයක් මම ඔය ඉස්සරලා අපේ වෙන මේකක් කරද්දි කතා කරලා තියෙනවා අර ඕක මම ඊට කලින් කතා කරා ලංකාවේ bachelors in medical පැත්තේ මේකක් තියෙනයි කරන්න diploma in health science කරලා bachelors in medical health science කරන්න වගේ ඉන්නේ ඩිග්‍රී කරන්න nursing නැතුව අර PR හම්බෙන්නේ නැති එකට එතකොට ඒකට අර පොඩි රේන්ජ් එකක PT එකක් කරවලා මෙහෙට එවනවා ආවට පස්සේ ළමයි අසරණ වෙනවා ඒ වගේ සීන් එකක් තියෙනවා මම ඕන තරම් දැකලා තියෙනවා ළමයි 100කට හැමෝම දැකලා තියෙනවා ඇවිල්ලා PT කරගන්න බැරුව අම්මලා තාත්තලා පොවා ස්ට්‍රෙස් වෙනවා මේ තමයි ඊළඟ පොයින්ට් එක 482 to 186 482 එකේ දෙනවා මිනිමම් ලෙවල් එකම දාගෙනයි ඒ කියන්නේ 37 හතරක් දාගෙන එනවා right ඊට පස්සේ කම්පැනි කියනවා කම්පැනි කියන්නේ ඒත් අන්තිම නේද කම්පැනි මේ කම්පැනි හිනේ ස්මාර්ට් නේ හරිද right මොකද ඒක ඒගොල්ලෝ මේකනේ රෝල් කරන්නේ කම්පැනි කියනවා 482 එක ඉවර වෙන්න මාසෙකට කලින් හිතන්න ශිවන්ත කියලා මම නිකන් ගන්න ශිවන්තගේ නම ශිවන්ත දැන් අද මාර්තුනේ අප්‍රේල් 9 වෙනිදා වගේ වීසා ඉවර වෙනවා ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික හරියද එච්චරයි අහන්නේ ඩොකියුමන්ට්ස් ටික හරියද ඉංග්‍රීසි රෙඩිද එච්චරයි ඊට පස්සේ ජීවන්ත කල්පනා කරනවා අපිට ඔක්කොම ඉවරයි වැඩේ ඔක්කොම ටික තියෙනවා මොනවද නැත්තේ ඉංග්‍රීසි එක නැහැ පස්සට හරවලා බලනවා මගේ ඉංග්‍රීසි එක කීයක් තිබ්බේ 37යි 40යි 42යි 45යි හරි දැන් වැඩේ ඉවරයි මොකක්ද දැන් ටාගට් එක මාසයක් ඇතුළත හෝ මාසෙකමාරක් ඇතුළත 54 ගන්න එක ඕක ෆේල් වෙන්න හේතුව ස්ට්‍රෙස් එක වෙන මොකුත් නෙමෙයි මම ඕන තරම් දැකලා තියෙනවා මම දැන් ඕක දැන් පළවෙනි පාරම 50 ටික දාගෙන ආව නම් ඒක වැලිඩ් අවුරුදු දෙක ඒක තමයි මම කියන්නේ යන්නේ හරිද ඕකේ ස්මාර්ට් මූව් එක මට කතා කරොත් කවුරු රෙස්ටොරන්ට් කෙනෙක් 482 එකට මම දාන්නේ නැහැ 482 එක ගැන හිතන්න එපා 36 නෙමෙයි වගේ ටාගට් එක 54 එච්චරයි සිම්පල් ස්ට්‍රේට් ෆෝවර්ඩ් 54 ආය වෙන මොකුත් කතා නැහැ 54 49 51 58 එන ඒතර පොඩ්ඩක් එකක් දෙයක් ගන්නද ගියාම තව ටිකක් පුෂ් කරපුවම ඌට 50ට යනවා කොහොමත් ඇවිල්ලා දැන් එහෙම අඩු ගානේ 45 හතරක් දාගෙන ආවා කියමුකෝ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා මොකද සුද්දොත් එක්ක මේ සිංහලෙන් කතා කරන්න බෑනේ අතින් පහෙන් කතා කරන්නේ ඉංග්‍රීසි වලින් කතා කරන්නේ අනිවාර්යෙන්ම 50 දා ගන්නවා මේ අපගම නැත්තම් වෙන්නේ මොකද ඕක ඉඳලා අන්තිම වෙනකම් ඉඳලා මම මේ අත්තම එකක් කියන්නේ මම දන්නවා එක්කෙනෙක්ව අන්තිම වෙනකම් ඉඳලා දාගන්න බැරි වෙලා 482 එක එයාගේ ඔක වෙනවයි නාක බර්ත්ඩේ එක. අර බර්ත්ඩේ එක පයින්නවනේ 45. 45 පැන්න ගමන් දාන්න බැරි වෙනවා. ඊට පස්සේ මොකක්ද උනේ මෙයාට? දාන්න බැරි වුණා බර්ත්ඩේ එක පැන්න. ඊට පස්සේ ඩාම යන්න වුණා. හරිද? දැන් ඩාම එක දෙනවනේ මේ රෙසිග්නේෂන් මේ මයිග්‍රේෂන් ප්ලෑන් එකේදී. දැන් ඩාම තමයි දැන් කරන්නේ අර පර්ත් වල මම හිතන්නේ පර්ත් වල ඉන්න ගොඩාක් ඇත. ජීවන්තරත් වඩා ඇත මම හිතන්නේ. මේ මොන මොකක් හරි ඒ කියන්නේ අර ඔෆර් එකක් සෙට්ලා දැන් ඒක ඩාම එක අපරාධේ අර කම්පැනි අවුරුදු දෙකක් තිස්සේ ආගෙන් අහලා තිනවා PT කරන්න අන්තිම මාසෙ දෙකමාරෙත් තමයි PT කරන්න ලෑස්ති වෙන්නේ නැමට කරගන්න පුළුවන් කියලා. බට් ඔය වගේ සීන් එකක් තියෙනවා අයියේ මේ මම කිව්වේ මේ ඔය 482 186 මේ PT කතන්දරේදී. එතකොට මේ සාමාන්‍යයෙන් ඉංග්‍රීසි දැනුම මම මේකට කලින් නැත්නම් කලින් ප්‍රශ්නෙම මේ ඉස්සරහට යන එකක්. සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තියෙන කෙනෙකුට මේ PT හරි IELTS හරි කොට දාගන්න මොනවද කරන්න ඕනේ කරන්න පුළුවන්ද ඕක? පුළුවන් ඔය දෙක. මෙම සාමාන්‍ය කියන එක අපි හිතමු ඕක දැන් ඔය සාමාන්‍ය කියන කතන්දරේ තමයි මම බලන්නේ. සාමාන්‍ය කියන්නේ මොකක්ද? O level failed English A level failed. ඕක සමහර අය ඉන්නවා O level අයියේ BC මට්ටමේ right? A level එක්ක S එක්ක fail. O level English C B නම් CS නම් highly likely A level English fail. හරි ඕක ලංකාවේ කතන්දරේ. ඕක නැත්ත කතා O level English
CBA මට්ටමේ ඉන්න කට්ටිය A level English SC ඔන්න ඔහොම යන්නේ සීන් එක. හරිද? ඉංග්‍රීසි A level English එක අමාරුයි. එතකොට දැන් හිතමු හැබැයි මම දැකලා තියෙනවා O level English fail A level English fail 54 දාගත්ත කට්ටිය දැකලා තියෙනවා. මේක කියන්නේ සාමාන්‍ය. හරිද? ඒ කියන්නේ සාපේක්ෂව මම මේ කියන එක. but මොකද ඒක උනන්දුව මොකද ඒ වෙලාවේ දැන් ඔය සමහරලාට ඔලෙවල් ඉංග්ලිෂ් ප්‍රශ්න තියෙන්න පුළුවන් මොකද ඉස්කෝලේ ගන්නපු ටීචර්ගේ ප්‍රශ්න නිසා මොකද පොඩි මොකද ඒ ඉස්කෝලේටම ඒ ඉස්කෝලේම එක ටීචර් ඒ ටීචර් මුළු ඉස්කෝලේටම ඉංග්‍රීසි උගන්වන්නේ. ඒතර ඒ ටීචර්ගේ ප්‍රශ්නයක් නිසා මේ ඉංග්‍රීසි කොට දාගන්න වෙච්ච ළමයි ඕන තරම් ඉතින් ලංකාවේ ඉන්නවා ඒක මොකද සමහර ඉස්කෝල වලට තාමත් ඉංග්‍රීසි ටීචර්ස් නැහැනේ හරියට. දැන් මම ඉගෙන ගන්න කාලෙත් එහෙම තමයි. මම ඉගෙන ගන්න කාලේ යුද්ධෙ හින්දා හරියට ගුරුවරයෙක් අපේ ඉස්කෝලේට ආවේ නැහැ. දැන් මම පදවියනේ. පදවිය කියන්නේ හැමදාම මේ අර මෝටාර් ගහන ආටි ගහන සද්ද ඇහෙන ඒ කාලේ යුද්ධ හොඳටම යන කාලේ. ඉතින් ගුරුවරයෙක් එනවා කියන්නේ ඇවිල්ලා සතියකින් ආපහු යනවා. මට ඉංග්‍රීසි ටීචර් කෙනෙක් හම්බුන්නේ නැහැ O level වෙනකම්. හරියට. එක ටීචර් කෙනෙක් හම්බුන්නේ නැහැ. එහෙම තත්ත්වයක් තිබ්බා. ඒක සාමාන්‍ය දෙයක් ලංකාවේ ගොඩක් අපි අර ඔව් ඒකෙන් සාමාන්‍ය දෙයක්. ඒක සාධාරණයි. දැන් මේකෙදි ඇත්තටම මේ ඊළඟට අපි කතා කරන්න ඕනි දර්ශන මේ දර්ශනයි ඉස්මන්ට දෙන්නටම පුළුවන් හොඳ පුළුවන්. සාමාන්‍ය ඉංග්‍රීසි නොලෙජ් එකක් තියෙනවා නම් අපිට 36 50 ඔය මට්ටම ගේම් ඒ කියන්නේ ගේමක් ගහන්න. ඔව් නෑ ඒ කියන්නේ අපි ඉංග්‍රීසි නොලෙජ් එක 0 කියලා ඒත් එයාට මේ කැපවීමක් කරන්න පුළුවන් නම් කවුරු හරි ටීචර් කෙනෙක් අල්ලගෙන මේව කරන්න පුළුවන් නම් ඇත්තටම මේ කියන්නේ තමන්ගේ ජෙනරල් නොලෙජ් එක හදාගන්න පුළුවන් නම් මේ කවුරු හරි ප්‍රයිවට් ක්ලාස් එකක් හරි ප්‍රයිවට් ටියුටර් කෙනෙක් හරි අල්ලගෙන ඒක ගොඩ දාන්න පුළුවන්. ඇත්තටම දැන් මෙතනදී මේ අපි අනික මේ අපි කට්ටියට කිව්වේ නෑ දැන් කොරියාවේ කට්ටියටනේ අපි මේක ගොඩක් ફોකස් ඔව් කරන්නේ. නෑ අපි එතෙන්ට යමු. මේ එතෙන්ට යන්න කලින් මේ දෙකෙන් කරන්න ලේසි මොකක්ද කියන එක ටිකක් අපි පැහැදිලි කළා දෙතන. ඒකෙදී අපි ඒක කලින් කිව්වද? කලින් කිව්වනේ. IELTS ගොඩක් අර theory based English Theory based. proficiency එක base ම ඔව් theory ඒක තමයි. එතන ඒ ප්‍රශ්නට විසඳුම ඒකට අපි කතා කරානේ. මොකද එතෙන්දී කිව්වනේ මේ මොකද මුලින්ම ප්‍රශ්නේදී අපි ඒකෙදී කිව්වා මේ IELTS යන්නේ කොහොම වගේ කෙනෙකුටද PT හරියන්නේ මොන වගේ කෙනෙකුටද කියන එක. ඊළඟට මේ කියන්නේ PT කරනවා නම් දර්ශන මොන හරි ලේසි ක්‍රම තියනවාද PT කරන්න? තමයි ගොඩක්ම අය මට එන ප්‍රශ්නේ. හරිද? ඒ කියන්නේ මට එන ප්‍රශ්නේ. ඉක්මනට කරන්න පුළුවන්ද? සතියෙන් කරන්න පුළුවන්ද? ෂෝට් කට් තියනවද? ඕක තමයි මගෙන් අහන්නේ. හරිද? මම කැමතිම නැති දේක් ඕකට උත්තර දෙන්නයි. හරිද? ඒ කියන්නේ මේකේ ෂෝට් කට් එකක් නැහැ. මේක ලේසි ක්‍රම කියලා අපි උගන්නන ටික තියෙනවා right ඒකේ සමහර ප්‍රශ්න structured based ප්‍රශ්න set එකක් ඒ කියන්නේ structure එකක් මත පදනම් වෙච්ච සමහර ප්‍රශ්න practice based ඒ කියන්නේ practice එක මත පදනම් වෙච්ච එතකොට practice එක තියෙන්න ඕනේ structures ටික තමන්ගේ ඔළුවේ තියෙන්න ඕනේ plus තමන්ගේ english එකත් ඕකට උඩින් වැටෙනවා ඔය ඔක්කොම blend වුණාම තමයි අන්තිමට අපිට මේකක් හම්බෙන්නේ එතකොට සමහර අය මට දැන් කතා සමහර ඉස්ට්‍රස් මට කතා කරලා කියනවා සමහර එක්සෑම්ස් තියෙන්නේ සති දෙකකින් එක්සෑම් කරන්න ඕන. පුළුවන්ද කරන්න? සති දෙකකින් නෙමෙයි හෙට උනත් කරන්න පුළුවන්. තමන් රෙඩි නම්. ඒතර මම කියන්නේ ඔයා රෙඩි නම් ඔයාලා කරන්න පුළුවන්. but තමන් රෙඩි වෙන්නේ කොහොමද කියන එක මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. තමන් හරියට රෙඩි වෙනවද නැද්ද? තමන්ට මේ ස්ට්‍රක්චර්ස් ටික පාඩම්ද? තමන් ප්‍රැක්ටිස් කළාද තියෙන්නේ? තමන්ට එවලුවේට් කළාද තියෙන්නේ කවුරු හරි? ඒ එවලුවේෂන් එක හරිද? මොක් එක්සෑම්ස් කළාද තියෙන්නේ? මොක් එක්සෑම්ස් ටිකෙන් at least තමන්ට ටාගට් කරන ස්කෝර් එකේ ලකුණු එනවද? ඒ මොක් එක්සෑම් ටික එවලුවේට් කළාද? එහෙනම් තමන්ට එක්සෑම් යන්න පුළුවන්. ඒක සතියද දවසද දවස් තුන. මං ගාව සතියෙන් කරපුවා ඉන්නවා. දවස් 5න් කරපුවා ඉන්නවා. මං ගාව ඉන්නවා අය අවුරුද්දෙන් කරපුවා. අවුරුදු 2කින් කරපුවා ඉන්නවා ක්ලාස් එකේ. හොඳම උදාහරණේ අන්තිමටම පාස් වුණේ නිව්සීලන්ත ටීචර් රෙජිස්ට්‍රේෂන් එකට. ඒ ස්ටුඩන්ට් තිරිනි කියලා බලන්න අන්තිම රිවිව් එක යාගේ 2024 ක්ලාස් එකට ජොයින් වෙලා තින්නේ. ඊයේ තමයි ටීචර් රෙජිස්ට්‍රේෂන් එක ඇවිල්ලා තියෙන්නේ. හරිද? මම දැක්කා ඒක. 2024 හරිද ක්ලාස් එක ජොයින් වෙලා තිබ්බේ. ඊයේ තමයි රෙජිස්ට්‍රේෂන් එක ඇවිල්ලා තිබ්බේ ටීචර් රෙජිස්ට්‍රේෂන්. ඒ කියන්නේ එච්චර කාලයක් ක්ලාස් එකේ ඉඳලා එයා නිව්සීලන්ත බේස්ඩ් එක්කෙනෙක් අන්තිමට එක්සෑම් එක කරගන්න. ඒක වෙනස් but අර කාලය ඉක්මන කොච්චර හැබැයි මෙහෙමයි මේක ෂෝට් කට් මට මතකයි මේ මං හිතන්නේ IELTS 8877 දාලා ටීචින් රෙජිස්ට්‍රේෂන් ගත්ත අපේම දන්න මල්ලි කෙනෙකුට ඔයා කිව්වා ඔයාට මේ PT 8 දාන්න පුළුවන් කතා කරලා අපි සතියෙන් ගොඩ දාමු කියලා. ටිෂාන් හරි ටිෂාන් දැන් PR එකක් තාවනේ ටිෂාන් ඊට පස්සේ ටිෂාන් IELTS 8877 දාලා තිබ්බා. එකපාරක් එක්සෑම් එකට ගියා. ටිෂාන් එක self study කරපු එකනේ. පොඩ්ඩක් එහෙම මේ මිස් වුණා. ටිෂාන් මට දාලා තිබ්බා අපේ ඇඩ්මින් ගෲප් එකේ මැසේජ් එකක් දර්ශනයි මෙහෙම වුණා කියලා. මම ගත්ත ප්‍රොෆයිල් එක IELTS එක බලුවා PD එක බලුවා. හරි මම මල්ලි මේ ටික චේන්ජ් කරන්න ඊළඟ පාර පාස්. සිම්පල්. හෙට එක්සෑම් එකට යන්න මේ ටික චේන්ජ් කළා පාස් වෙනවා.
අර එහෙම ඇෂුරන්ස් එකක් සමහර ස්ටුඩන්ට්ස් වලට දෙන්න පුළුවන් based on the situation. අර based වෙනවා. එක්සෑම් එකට ගියා. හරි. ඔය එතන එතන යට ඕනේ වුණේ අතන ටීචර් රෙජිස්ට්‍රේෂන් එකට 8877 IELTS ඕනි. හැබැයි යාට PR එකට හයි මාක්ස් ඕනි ලකුණු 20 ගන්න 8 ඕනි. එතෙන්දී. ඒකෙත්. ඊට පස්සේ කේස් එක ඇසස් කරපු ගමන් තේරෙනවා රයිට් ඕකේ. ඔව්. මෙයාට මේක ගන්න පුළුවන්. ඇඩ්ජස්ට්මන්ට්ස් කරපු ගමන් සමහර අයට ඇඩ්ජස්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ සමහර පරණ ඒවාට පුරුදු වෙලා තියෙන්නේ අවුරුදු ගණන් පරණ ඒවා. ඒ කියන්නේ අවුරුදු 2-3 පරණ ටෙම්ප්ලේට් සමහර අය ලියනවා. මොකද මේ එක්සෑම් එක අප්ඩේට් වෙනවා. අන්තිම අප්ඩේට් එක ගියේ නොවැම්බර් 4 වෙනිදා මම හැමෝටම කියලා තියෙනවා. 4 අප්ඩේට් එක ගියේ ඒක එන ලොකු අප්ඩේට් එකක්. ඒ කියන්නේ රිසර්ච් ආටිකල් එකක් පිටු 15ක් ඒගොල්ලෝ දීලා කියලා කිව්වා මේව කරන්න බෑ මේව කරොත් ෆේල් කියලා. ඒ කියන්නේ සමහර ළමයි ඉන්නවා තාම මේව කරනවා. මම ඒක මුකුත් කියන්නේ නැහැ ප්‍රශ්න නෙමෙයි මම කියන්නේ. ඒව කරන අය ඉන්නවා. ඒකින්ද අර මේක අප්ඩේට් වෙන්න ඕනේ. ටීච් අප්ඩේට් වෙන්න ඕනේ. එතකොට ස්ටුඩන්ට් කොහොමද අප්ඩේට් වෙනවා? අනිවාර්යෙන් මේක හරි වැදගත්. මොකද මට මතකයි මේ මම එක්සෑම් කරන්න සතියකට කලින් ඔය එසේ එකේ ටෙම්ප්ලේට් එකේ වෙනස්කමක් වුණාම සර්ට මතක ඇති. නේද? ඊට පස්සේ අපි සර් ඒක දාලා තිබ්බනේ. එතකොට අලුත් ටෙම්ප්ලේට් එක තමයි මම යූස් කරේ. දැන් බැරි වෙලා හරි පරණ ටෙම්ප්ලේට් එක යූස් කරා නම් එතන රයිටින් වල ලකුණු අනිවාර්යයෙන්ම ඩ්‍රොප් වෙන්න ඉඩ තියෙනවා. ඒ අනිවාර්යයෙන් ටීචර් අප්ඩේට් වෙන එක ගොඩක් වැදගත්. ඔව්. එතකොට දැන් අපිට මේ දැන් මේකදී අපි අතරමැදි කතා කරා මේ දැන් ඕස්ට්‍රේලියාවට යන ලකුණු කීයක් ගන්න ඕනද කියන එක අපි කතා කරා. නමුත් ඒක පැහැදිලි කළාම කිව්වොත් හොඳයි කියලා හිතනවා මේ ඕස්ට්‍රේලියාවට එන්න ගියාම එහෙම මෙහෙන් අපි කතා වුණාට වීසා එකෙන් වීසා එකට කොහොමද කියන එක. මම මූලේ ඉඳන් පටන් ගන්නම් අයි බේස් එකේ ඉඳන් අරගෙන ප්‍රාථමික අංශේ ඉඳන් A level වලට යනකම්. හරිද? right. අපි මුලින් පටන් ගන්නේ ලකුණු අඩු එක නම් වැඩි කියලා මම කියන්නේ නැත්නම් ඒකත් එක්ක මම කම්පයර් කරන්න මොකටද? ලකුණු 36. right? ලකුණු 36 තමයි බේස්ම ලයින් එක ඕස්ට්‍රේලියාවට එද්දී ඔක ඕනේ 482 වීසා එකට. right? 482 වීසා එකේ කැටගරිය 36ව 4යි. එහෙමයි. සමහර අය අහනවා 36 37 36 34යි. කරන්න පුළුවන්. සිම්පල් උත්තරේ බෑ. ඒ කියන්නේ මේක අනුකම්පාව දීලා මෙහෙම කරන එකක් නෙමෙයි. මේක ඒගොල්ලෝ බලන්නේ මගෙන් අහන ඒවා මම මේ කියන්නේ මගෙන් අහනවා 33ක් තියෙනවා එකකට අනිත් ඒවා ඔක්කොම 36යි කරන්න පුළුවන්. කෙලින් උත්තරේ බෑ. ඔයාලට ආයෙත් එක්සෑම් කරන්න වෙනවා. ඒක හොඳින් හොන අරකින් කරන්න වෙනවා. ඊළඟ පාරේ යන්න ඊළඟ පාරේ එයි. හරිද? බට් ෂෝට්කට් ගහන්න යන්න එපා. 482කට 36ව 4. ඊට පස්සේ එතනින් උඩට යනවා 482 එක්කෙනා permanent residence apply කරනවා නම් 186 එකට ස්පොන්සර් එකේ යනවා නම් එයාට ඕනේ 50ව 4. මේ ඕනේ 50 each overall නෙමෙයි right? x ඉල්ලන්නේ 50ව 4. සමහර අයට එනවා 50යි 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 51යි overall එක 49 එනවා. දැන් අහන්න එපා කොහොමද 50යි 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 51 වෙලා overall 49 වුනේ කියලා. PT වල එහෙමයි. PT වල overall mark එක ගන්න 4ෙන් බෙදලා නෙමෙයි. හැබැයි IELTS එහෙමනේ. 4ෙන් බෙදලා තමයි overall mark එක. සමහර අය අහනවා සමහර අය result sheet දැම්මම මගෙන් අහනවා හොරෙක් මේ බොරු කරලා තියෙන කියලා. හොරෙක් නෙමෙයි. අර කමෙන්ට් කරන එක නා PT ගැන දන්නේ නැහැ. ඕක තමයි මේ සමාජයේ තියෙන සීන් එක. හරිද? එක ළමෙක් ගිහලා තිබ්බයි 88යි 90යි 90යි 87යි overall 90යි. හරිද? එහෙම වෙන්න බෑනේ. හරිද? 88යි 89යි ඉතින් 90 overall 90 වෙන්නේ කොහොමද අනිත් ඒවාට අඩු වෙලා? පුළුවන්. ඒගොල්ලෝ බලන්නේ අයියේ ඒ කියන්නේ ප්‍රමාණයක් බලන්නේ ප්‍රමාණයෙන් පස්සේ ගිහපු ගමන් 90යි. මේ එක්සෑම් එකේ 90 කියන්නේ පර්ෆෙක්ට් නෙමෙයි. කවුරුත් අර මේක මේ අර වරදවා හේතුන් ගන්න එපා. තමන් 90 ගත්ත එකෙන් කියන අදහස් කරන්නේ නැහැ තමන් පර්ෆෙක්ට් කියලා. 90 කියන්නේ පර්ෆෙක්ට් නෙමෙයි. මේක එක්සෑම් එකේ ලකුණු 10ක් දීලා පටන් ගන්න මේකේ උඩරිම ලකුණු ගන්න 100 118කට යනවා. ඒක තමයි සිස්ටම් එක. එතන ඔතෙන්දී දැන් මොකද්ද 36 කියලා කියන්නේ IELTS 4.5 නේද එතන? ඔව් IELTS 5 නේද? 5.5 IELTS 5 ඊළඟට 50 කියන්නේ 6. IELTS 6. ඔක 50 තමයි අපේ ඉන්න සාමාන්‍ය බෙන්ච්මාර්ක් එක. 50 තමයි හැම එකටම ඕනේ 50. දැන් ඔය අපි කතා කරා 186 ඊට පස්සේ ස්ටුඩන්ට් වීසා වල. දැන් ඕස්ට්‍රේලියාවේ ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න බෑ PT නැතුව. IELTS නැතුව OET හරි මොකක් හරි නැතුව ඉංග්‍රීසි එක්සෑම් එක නැතුව. ඒතර 50 කෙනෙක් ගන්න ඕන. එච්චරයි. සිම්පල්. 50 කියන එක තියෙනවා. දැන් කවුරු හරි ඊට පස්සේ අහනවා වගේ ප්‍රශ්නේ overall ද each ද. දැන් මේක කරන මෙතනදී කරන දෙයක් ස්පෙෂලි මේක වෙන්නේ වගේ දැන් මට නම් මගේ සුදුසුකමක් තිබ්බනේ. ඒක කියන්න බැරුණා මේ අලුතෙන්ම ගත්ත සුදුසුකම මම මේ এডুকেෂන් මේ කවුන්සලර් කෙනෙක් ලංකාවේ. ගිය සතියේ තමයි මට ලයිසන් එක. හරිද? ඒකින්ද මම මේකත් කමෙන්ට් කරනවා. හරිද? ඒකට උඩින් මේක කමෙන්ට් කරනවා. 50 කියන එක overall 50 each නෙමෙයි. ඒක හෝම් අෆෙයාර්ස් සයිට් එකේ බේසික් ඉංග්‍රීසි වලින්ම කියලා දෙනවා. 50යි ඕන. දැන් මේක වෙන්නේ ස්ටුඩන්ට් කෙනෙක් ගන්නවා ලකුණු හරියටම 50යි. හරිද? හරියටම 50යි each 51යි 48යි 52යි 45යි. ඕන්න ඔය වගේ. කවුන්සලර් ගාවට යනවා. බෑ. වීසා ඇප්ලයි කරන්න බෑ. 50යි 4 වගේ. හරි?
මං කියපු ගාම දැන් මං අඳුරනවනේ ලංකාවේ ඉන්න ඔක්කොම এডুকেෂන් කන්සල්ටන්ට්ස්ලා සෙක්ටර් ගත්ත ගාම කතා කරලා කියනවා මේ බොරු කියන්න එපා එක්ක උගන්නන්න ක්වොලිෆිකේෂන් එක දෙන්න කවුන්සලට 50 ඕවරෝල් ඕනේ ඊච් 50ක් ඕනේ නැහැ ස්ටුඩන්ට් වීසා වලට ඕනේ 50යි හරි මම මේ කතා කරන්නේ වීසා රික්වයර්මන්ට් එක නැතුව යුනිවර්සිටි රික්වයර්මන්ට් එක නෙමෙයි රයිට් හරි යුනිවර්සිටි එකට ඉල්ලන්න පුළුවන් ඩෙෆිනිට්ලි පුළුවන් අයි BSc එකද ඉල්ලන්න පුළුවන් දැන් අපි කතා කරනවා එතනින් එහාට ගිහිල්ලා හැබැයි මෙහෙමයි දැන් යුනිවර්සිටි එකෙන් වේව් ඔෆ් කරලා දුන්නත් ඉමිග්‍රේෂන් එකෙන් ඔය ඕවරෝල් 50 ඉල්ලන්න පුළුවන් ඉල්ලන්න පුළුවන් නෙමෙයි අයියේ ඒක රික්වයර්මන්ට් එකක් ඒක රික්වයර්මන්ට් එක ඒක අනිවාර්යයෙන්ම දෙන්න ඕන 50 දෙන්න ඕනේ නැත්තම් වීසා අප්ලයි කරන්න බෑ වීසා අප්ලයි කරලා බලන්න ලස්සන ඒක ඒකට දැන් සමහර ඒවාට තියෙනවනේ දැන් ඔය මාස්ටර්ස් වලට එහෙම ඉංග්‍රීසි මීඩියම් ඩිග්‍රී කරපුවාට වේව් ඔෆ් කරාට අනිවාර්යෙන් දැන් ඉමිග්‍රේෂන් එකෙන් 50 ඉල්ලනවා ඉමිග්‍රේෂන් එකෙන් වීසා රික්වයර්මන්ට් එකක් විතර දැන් ඒකත් එහෙමයි සමහර මගෙන් අහපු අය ඉන්නවා දැන් අඳුරන අයිය කෙනෙක් ඉන්න කම්පැනියක් ඉන්නවා ඒකේ බොස් අයියා හොඳට අඳුරනවා එතකොට ඒ මාර්ගෙන් අඳුරන්නේ හින්දා ඉංග්‍රීසි සතු වෙන්න බැරිද කියලා එතකොට ඇත්තටම මේක මේ රික්වයර්මන්ට් එක මේ බොස්ගේ රික්වයර්මන්ට් එකක් නෙමෙයි කන්ට්‍රීගේ රික්වයර්මන්ට් එකක් ඔව් ඒක වීසා එකේ රික්වයර්මන්ට් එක වීසා එකේ රික්වයර්මන්ට් එකක් ඒක ඩිපාර්ට්මන්ට් ඔෆ් හෝම් අෆෙයර්ස් ඕකේ තියෙන කෙලින්ම ලෙජිස්ලේෂන් එකක් විදිහට පාස් වෙලා තියෙන එකක් ඒක වෙබ්සයිට් එකේ තියෙනවා අපි කියන්න ඕනේ නැහැ ගිහිල්ලා බලන්න ස්ටුඩන්ට් සබ් ක්ලාස් 500 කියලා ගැහුවාම ඔය ස්ටෙප් බයි ස්ටෙප්ස් වලට ගියාම ඉංග්‍රීසි කියලා ගැහුවාම ඕකේ ලස්සනට ඇත්තම අපි කියන්නේත් අපි මේ ඉමිග්‍රේෂන් වෙබ්සයිට් එකෙන් කියවපුවානේ දැන් මම දැන් ඔය ඕස්ට්‍රේලියා රමල් ගෲප් එකේ ලිපි ඒකට කලින් ඉඳලා ලිපි ලියන්නේ මම ඕස්ට්‍රේලියාට එන්න කලින් ඉඳලා ඉමිග්‍රේෂන් එකේ ඕස්ට්‍රේලියානු ඉමිග්‍රේෂන් සයිට් එකේ තියෙනවා කියවපුවා. ඒ කියන්නේ ඩික්ස් ඒ දවස්වල මගේ ඉංග්‍රීසි නොලෙජ් එක මම ඩික්ෂනරි දාගෙන කියුවේ. ඉතින් මම කියලා මහ ලොකුට ඉංග්‍රීසි නොලෙජ් එක තිබිච්ච මිනිස්සෙක් නෙමෙයි මම මෙහෙනකොට මේව කරනකොට ඉතින් මේකෙදී දැන් තව ඊළඟට අපි දැනගන්න මේ අපි දැන් කොරියාවේ කට්ටියට මේ වීසා ඇත්තට මේ වීඩියෝ එක කරන්නේ වැඩි හරියක්ම. ඒක කොරියාවේ ඉඳලා මේ විභාගයට මුහුණ දෙන්න පුළුවන්ද? ඒ ගැන ශිවන්තට අයිඩියා එකක් තියෙනවද? මොකද දර්ශන ගැන මොනවා හරි කියනවද? මොකද්ද තත්ත්වය එතන? ඔව් මම කියන්නම් මෙහෙම දැන් මම කොරියාවේ ඉඳලා මේ මුලින්ම දැන් ඔක්කොම මේක කරන්නේ. ඔව්. එතකොට ක්ලාස් යන්නේ ඔක්කොම කරන්නේ ඔන්ලයින් ක්ලාස් ඔක්කොම කොරියාවේ ඉඳලා කරන්නේ. එතකොට මම මුලින් බැලුවා ඉතින් කොරියාවෙන් මේක කරන්න පුළුවන්ද කියලා මම දර්ශන සර්ගෙන් අහුවා. ඉතින් ඔව් ශිවන්ත පුළුවන් ඒක ගැටලුවක් නැහැ. ඔය ඉන්න තැන නම් පුළුවන්. එතකොට මම බැලුවා ඊළඟට පියර්සන් වෙබ්සයිට් එකේ ඒගොල්ලන්ගේ කොහෙද එක්සෑම් සෙන්ටර්ස් කොරියාවේ තියෙන්නේ කියලා. ඒකෙදි මට එක්සෑම් සෙන්ටර්ස් මට මතක විදිහට දවස්වල එක්සෑම් සෙන්ටර්ස් දෙකක් විතර වගේ හම්බුණා. එකක් ඔය සෝල් වල අනික ඔය ටිකක් පල්ලෙහාට වෙන්න මට මතක නැහැ හරියට කොහෙද බලා ගන්න පුළුවන් වලට. එතකොට ඒකත් එක්ක මම තීරණය කරා කොරියාවෙදි කරන්න. නමුත් මට පෞද්ගලික අවශ්‍යතාවයක් මත ලංකාවට යන්න වුණා හදිසියේ. ඒක නිසා මම ලංකාවේ එක්සෑම් එක කරා ඒ ලංකාවට ගියපු අතරේ. ඒක තමයි මගේ සිටුේෂන් එක. right අයියේ මාව ඇහෙනව නේද මම මේ ඇහෙනවා ඔව් ඇහෙනවා. කොරියාවේ එක්සෑම් සෙන්ටර්ස් තියෙනවා. ඒ මට මෙහෙමයි. මට මේක මේ ප්‍රොනවුන්ස් කරන්න බෑ. ඒ කියන්නේ සමා වෙන්න. කොරියාවේ එක්සෑම් සෙන්ටර්ස් තුනක් තියෙනවා. එකක් කොරියා සවුත් බූසාන් කියලා එකක් තියෙනවා. සවුත් බූසාන් වල එකක් තියෙනවා. ඊට පස්සේ සෝල් මම දන්නවා. මේ කොරියා සවුත් මේ සවුත් සෝල් වල තියෙනවා. තව එකක්ම පියර්සන් එක්සෑම් සෙන්ටර් එකක් තියෙනවා කොරියාවේ සෝල් වල right. ඒතකොට පියර්සන් එක්සෑම් සෙන්ටර් එකක් අයියේ පියර්සන් සෙන්ටර් එකක් තියෙනවා කියන්නේ that's very unique. හරිද? ලංකාවටවත් නැහැ පියර්සන් එකක් right. පියර්සන් ලංකාවේ තියෙන පියර්සන් සබ් බ්‍රාන්චස්. කියන්නේ knowledge merchandise කියලා කට්ටියක් සහ ICBT එකකින් කරන්නේ ලංකාවේ. සබ් බ්‍රාන්ච් එක තියෙන. ඒ කියන්නේ කොන්ට්‍රැක්ට් එක ඒගොල්ලන්ට දීලා ඒගොල්ලෝ හරියට. but පියර්සන් කියන්නේ ඒක කෙලින්ම පියර්සන් අමුයෙන් පියර්සන්. ඒ කියන්නේ කෙලින්ම ඇතුළට ගියාම ඒක ඇතුලේ ඒ කියන්නේ ඕක විතරක් නෙමෙයි. ඔය පියර්සන් සමහර අය කියනවා PT කියන එක සමහර අය හිතන්නේ මේ පොඩි එක්සෑම් එකකට. PT කියන්නේ ලෝකෙ මුලින්ම පටන් ගත්ත ඉංග්‍රීසි වලට තියෙන fully computer based exam එක. මුලින්ම පටන් ගත්තේ fully computer based English exam එක පියර්සන්. ඒතර සමහර අය පියර්සන් ගැන දන්නේ නැහැ. පියර්සන් කියන්නේ ලොකු එකක්. ඒකේ 0.1ක් වෙන්න පුළුවන් PD කියන්නේ. පියර්සන් වල ඊට වඩා ලොකු එක්සෑම් රන් කරනවා. ඔය NCLEX රන් කරනවා, ડોක්ටර්ස්ලාගේ එක්සෑම් රන් කරනවා. ගොඩාක් පියර්සන් through වෙන්නේ. ඉංග්‍රීසි එක්සෑම් ගොඩාක් රන් කරනවා, යුනිවර්සිටිස් වලට රන් කරනවා. ඕකෙන් එන පොඩි සබ් බ්‍රාන්ච් එකක් තමයි PT academic කියලා කියන්නේ. පොඩි සබ් බ්‍රාන්ච් එකක්. ඒක තමයි කියන්නේ ඔය අහපු ප්‍රශ්න උත්තරේ පියර්සන් එක්සෑම් සෙට් එකක් තියෙනවා කොරියා සවුත් සෝල් වල. මේ මට අනිත්‍යව කියවන්න බෑ. හරිද? ඔක වෙබ්සයිට් එකට ගියාම බලා ගන්න පුළුවන් එක්සෑම් සෙන්ටර්ස් තුනක් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. කරන්න පුළුවන් එක්සෑම් සෙන්ටර්ස්. එතකොට මේ ප්‍රශ්නේ ඇත්තටම මේ ශිවන්තට උත්තර දෙන්න පුළුවන් වෙයි. මේ ගුරුවරයෙක් කරහා මේ PT වලට මේ අපි දැන් ඇත්තටම දර්ශන ගුරුවරයෙක් අපි විදිහට අපි සම්බන්ධ කරගත්තේ අපි මේක විස්තර ටික දැනගන්නනේ.
එතකොට මේකෙදි අතන ගුරුවරයෙක් කරහා ඔයාට ඔයාගේ පුද්ගලික අත්දැකීමත් එක්ක කොහොමද ගුරුවරයෙක් කරහා මේකට මේ පුහුණු වෙන එකේ වාසිය මොකද්ද ඇත්තටම තියෙන්නේ මෙතනදී? ඕ මම සරලවම කියන්නම් ගුරුවරයෙක් නැත් දැන් ගුරුවරයෙක් කරා මම ට්‍රේන් වුණේ නැත්තම් මම මේ අද අපි තුන්දෙනා කතා කරන්න මම මෙතන නැහැ. ඒ කියන්නේ දැන් මම අර කලින් කිව්වා මම අර ට්‍රේන් වෙනකොට මම එක්සෑම් එකට සතියක්මාරක් තියලා එකපාරම ටෙම්ප්ලේට් එක වෙනස් වුණා. ටෙම්ප්ලේට් එක එසේ එකේ ටෙම්ප්ලේට් එක වෙනස් වුණා. සහ ඔය මට මතකයි දර්ශන සර් මට පුණා කිව්වා ශිවන්ත හොඳට මතක තියාගන්න ආන්සර් ෂෝට් ක්වෙස්චන්ස් වලට පස්සේ ට්‍රයල් ක්වෙස්චන්ස් ටිකක් එනවා. ඒක නිකන් රෙකෝඩින් එකක් යන්නේ මුකුත් කරන්න එපා. ඒ වෙලාව ඔයා ටෙම්ප්ලේට් එක ඔයා එසේ එකේ ටෙම්ප්ලේට් එක ලියා ගන්න දෙන කාඩ් එකේ. ඔය වගේ පොඩි දෙයක් කියන්න. ඔක රැට් කරනවා. ඔය එක්සෑම් එකේ ට්‍රයල් ක්වෙස්චන්ස් වගේක් ගියා එක්සෑම් එකේ මොඩිෆයි කරා. හරිද? ඒ එක්සෑම් එක මොඩිෆයි කරන්න නෙමෙයි ගියේ PT කෝ කියන එක. කැනඩාව එක්සෑම් එක මොඩිෆයි කරන්න PT ඇකඩමික් ළමයි ලව් වල ඩාටාබේස් එකක් හදාගන්න ගියේ. හරිද? අපේ අය කරේ මොකක්ද දන්නවද? දැන් මම කියන්නේ ක්ලාස් වලට එන එකේ වාසිය. අපේ අය මුලින්ම උනේ එක්සෑම් එක ෆේල් වෙන්න ලොකු රීසන් එකක් වුණා ඕකයි. දන්නේ නැතුව එක්සෑම් එකට ගිහලා බය වෙනවා එකපාරට. ප්‍රශ්න පහයි තියෙන්නේ. තව ප්‍රශ්න දෙකක් එනවා ස්පීකින් එකට. ගෙදර ඇවිල්ලා දාඩිය දාගෙන කතා කරන්නේ. මලගෙඩියයි ප්‍රශ්න දෙකක් ආවා. මේවා කවුරුත් උගන්නලත් නැහැ. මේක එකපාරට එකක් නෑ. පියර්සන් කලින් මාස එකමාරට කලින් කිව්වා. සති දෙකකට කලින් කියනවා මේක වෙන්න යන්නේ කියලා. වෙන්න යන්නේ මොකද්ද කියලා දැනගත්තම අපි වෙන්න ඕනේ ස්මාර්ට්. හරිද? ස්මාර්ට් නේ ප්ලේ කරන්නේ. මම කිව්වා ක්ලාස් එකේ සෙට් එකට ඕකට ලකුණු හම්බෙන්නේ නැහැ. පියර්සන් කියලා දෙක ඕගොල්ලෝ උතන ගිහලා නටන්න කරන්න එපා. හැබැයි ඕගොල්ලෝ වටේ ඉන්න ඔක්කොම සෙට් එකක් කෑ ගහනවා. මොකද බය වෙනවනේ. හිතන්නකෝ ශිෂ්‍යත්ව පේපර් එකේ ප්‍රශ්න 50යි නම් තියෙන්නේ. හිතන්නකෝ එකපාරට O level ප්‍රශ්න පහක් දැම්ම කියලා ඔකට. හරිද? ඉතින් ළමයි බය වෙලා ඕකමයි වෙන්නේ. කිසිම වෙන හේතුවක් නැහැ. ඕකමයි බය වෙනවා. හරිද? බය වෙලා එක එක ඒවා කියන්න අරගෙන එක්සෑම් හෝල් එකේදී දාඩිය දාලා එළියට එන්නේ. හරිද? මම කිව්වා ඕගොල්ලෝ බය වෙන්න එපා. ප්‍රශ්න පහ ලියන්න. ඉතුරු ටික තියෙනවනේ. අයියේ ගොඩක් වෙලා තිබ්බා. හරිද? මම අහන්න බලන්න විනාඩි 10ක් විතර තිබ්බා. හොඳේ ට්‍රයල් එක. මම විනාඩි 7ක් ආවා මට. ඔව් විනාඩි 7ක් තිබ්බනේ. මම කිව්වා එසේ එකේ ටෙම්ප්ලේට් එකයි සමරයිසිං ස්පෝකන් ටෙක්ස්ට් කියන්නේ ටෙම්ප්ලේට් බේස් ප්‍රශ්න දෙකක් එනවා ඉස්සරහට. ලස්සනට පොතේ පළු යන්න ලියා ගන්නකො ටෙම්ප්ලේට් එක. හරිද? ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? ටෙම්ප්ලේට් එක සයිඩ් එකකින් තියාගත්ත පර ගහගෙන ගියා. හරිද? හරිද? එතකොට මාර ලේසි එක්සෑම් එකට. ඔය එකක්. දැන් ඔයා ඉදිරියට කියන්න. ඒ වගේ දැන් අර ස්මාර්ට් ටෙක්නික්ස් අපිට ගුරුවරයෙක් කරා ලැබෙන ගුරුවරයෙක් කියන්නේ හොඳ අප්ඩේටඩ් ගුරුවරයෙක් කරා. ඒ වගේම තමයි මේ අර කලින් කිව්වා වගේ ටීචර් අප්ඩේට් වෙන එක හරි වැදගත්. මොකද මම මගේ දැනීම හැටියට දර්ශන දන්නවා ඊට වැඩිය පියර්සන් එකේ පොඩි අප්ඩේට්ස් නිතර යන අවස්ථා තියෙනවා. මේ හදිස්සියක පාර වෙනවා මේ ඉස්සරහට මේ වගේ දේවල් වෙනවයි කියලා ඒගොල්ලෝ කලින් දැනුවත් කරනවා. ඉතින් ඒ වගේ අවස්ථාවල අපි අර ටීචර් අප්ඩේට් නැත්තම් ටීචර් දන්නෙත් නැත්තම් ඒක කරන්නේ මේ දේ වෙනවයි කියලා. එතකොට ස්ටුඩන්ට් අප්ඩේට් වෙන්නේ නැහැ කොහොමද? එතකොට සමහර වෙලාවට ස්ටුඩන්ට් එක්සෑම් එකේදී යට ඕන කරන ලකුණු ගන්න අචීව් කරගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ PT එක්සෑම් එක අපි PT කරනවා කියලා දැන් මටත් ඕන PT ක්ලාස් පටන් ගන්න පුළුවන්. හැබැයි වැඩක් නැහැ. මම අප්ඩේටඩ් නැහැ ඒකට. ඒ වගේ අර හැමෝටම කරන්න පුළුවන් මේ කරන්නම් වාලේ කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේක හොඳ අප්ඩේටඩ් හොඳ නොලෙජබල් ටීචර් කෙනෙක් කරා යන්න පුළුවන් කියන එක තමයි මම හිතන්නේ. ඒකේ වාසිය තමයි අද මේ විදිහට කතා කරන්න මම අපි තුන්දෙනා දැන් දර්ශන සර් සහ වරුණ අයත් එක්ක මම ඉන්නේ. ඒක මම හිතන්නේ හොඳ උදාහරණයකට. තව මොනවා හරි ඔකට ඇඩ් කරන්න දේවල් තියෙනවද අපිට? දැන් විනාඩි 43ක් වෙනවා තමයි 45න් අපි ඉවර කරමු. මොකද ගොඩක් දොට ගෙනියන්න මොකද මමත් බලාපොරොත්තු වෙන්නේ පැය භාගයක වගේ පොඩි වීඩියෝ එකක් කරන්න කියලා. දැන් පැයක් ගෙනියන්න ඕනේ නැහැ අපි. මේකම දෙයයි PT කරත් IELTS කරත් මොකක් කරත් OET කරත් හරියට තමන් ස්මාර්ට් විදියට මේක ගුරුවරයෙක් තෝරගන්නවද නැද්ද කියලා තමන් තීරණය කරන්න ඕනේ. එක ඒ ගුරුවරයා තමන් කොහොමද ගයිඩ් කරන්න කියලා තමන් තීරණය කරගන්න ඕනේ. 3 ඒ ගුරුවරයා ගයිඩ් කරන්නේ කොහොම වුණත් ඒ ස්ටුඩන්ට්ස්ලා පාස් වෙනවද රිසල්ට්ස් තියනවද ඒ ස්ටුඩන්ට්ස්ලා හොඳ දේවල් කියලා තියනවද ඕකනේ සමාජෙට එළියට එන දේ. 3 සහ පාස් වෙච්ච කෙනෙක්ගෙන් අහලා බලන්න ඕනේ ඇත්තටම ඔයා පාස් වුනේ මේක හින්දාද ඔයාට දර්ශනද X කියන පුද්ගලයාද Y කියන පුද්ගලයාද උදව් කරේ කොහොමද? එයා උදව් කර විදිහ සහ කම්පෙයාර් කරන්න හැමතිස්සෙම මාව එක්ක තව කවුරු හරි කම්පෙයාර් කරන්න. තව කවුරු හරි කම්පෙයාර් කරලා බලන්න තමන්ට සෙට් වෙන්නේ කවුද කියලා. ඒතකොට මම කියන්නේ මගේ ක්ලාස් එකට එන්න කියලා. එහෙම නෙමෙයි. තව 3-4 දෙනෙක් කම්පෙයාර් කරලා බලන්න. තමන්ට කොහොමද මේ ක්ලාස් එක සෙට් වෙන්නේ? සහ කොහොමද තමන් ගොඩ දාගන්නේ PT එක. ඕන කෙනෙක්ගෙන් තමන් කොහොමද තමන්ට ගොඩ දාගන්නේ? මොකද හැම එක්කෙනාම වෙනස්යි. වරුණ අය ඉංග්‍රීසි කරන විදිය වෙනස්, ශිවන්ත කරන විදිය වෙනස්, මං කරන විදිය වෙනස්. මට මගේ ටයිප් එක සෙට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. තමන්ට අනිවාර්යෙන් සෙට් වෙන එක්කෙනා හොයාගන්න. එතකොට
මේක ටක් මොකද ගාලා කරලා දානවා ගුරුවරයා මොකද කොච්චර වුණත් තමන්ට සෙට් ගුරුවරයා කියන්නේ ගොඩක්ම දක්ෂ වෙන්න පුළුවන් තමන්ට තමන්ගේ විදියට සෙට් වෙන්න නැති වෙන්න පුළුවන්. yeah ඒ ඒකයි ප්‍රශ්නේ මේ තියෙනවා. තව දෙයක් මතක් කරන්න මේ මට වරුණා ඒක අමතුණක් කියන්න කලින් මම ඔය PTE කරන්න කලින් දැන් PTE කියන්නේ මොකක්ද කියලා මුලින්ම දන්නේ නැහනේ. ඔව්. එතකොට මම මුලින්ම දැන් ඉංග්‍රීසි හදාගන්න ගමන් කරේ PTE කියන්නේ මොකක්ද කියන එකට YouTube එකේ පොඩි වීඩියෝ සීරීස් තිබ්බා. ඒ කියන්නේ මොකද්ද මේ එක්සෑම් එක කියන එක ඉන්ට්‍රොඩියුස් කරන එක. ඒ කියන්නේ මම ක්ලාස් එකට ඔල්රෙඩි ජොයින් වෙන්න කලින් මම මොකද්ද මේකේ තියෙන මේ බේස්මන්ට් එක කියන එක පොඩි අයිඩියා එකක් තියෙන එක මට වටිනවා. ඒ කියන්නේ මට ලේසියිනේ. ඔව්. ඒක නිසා මම මුලින්ම ඔය ක්ලාස් එකටත් ජොයින් වෙන්න කලින් මම ඔය YouTube වීඩියෝස් පොඩි එක YouTube channels තිබ්බා. හොඳ වීඩියෝස් තියෙන කට්ටිය ඉන්නවා ලංකාවේ කරන කට්ටිය. ඒ වගේ මේ YouTubers ලගේ වීඩියෝස් ටිකක් මම බැලුවා මේ roughly මේක ගැන අයිඩියා එකක් ගන්න. overall මොකද්ද මේකේ වෙන්නේ? මොනවද මේ සෙක්ෂන් 4 ඒ වගේ පොඩි අයිඩියා එකක් ගන්න මම ඒක බලලා තමයි ක්ලාස් එකට ජොයින් වෙන්නේ. ඒක මට හරි පහසුවක් වුණා. ඔව් දැන් මම හිතන්නේ මේ අපේ දර්ශනත් මේ පොඩි ටිප්ස් ගැන පොඩි වීඩියෝ කරනවා මේ Facebook එකේ. දර්ශන Facebook එකේ ෆලෝ කරන් හිටියම දර්ශනේ page එක ඇත්තටම ඔයගලන්ට ඒකිනුත් දේවල් ටිකක් දැනගන්න පුළුවන්. හරි එහෙමනම් ඉතින් මේ ඔස්ට්‍රේලියාවට එන්න ඕනි කරන ඒ ඉංග්ලිෂ් රික්වයර්මන්ට් එක. ඒ කියන්නේ ඉංග්ලිෂ් ගැන කියන්නේ අපි මෙතන බේසිකලි කතා කරේ කොරියාවේ ඉඳලා ඔස්ට්‍රේලියාවට එන්න එකට උනත් නමුත් අපි මේක ගොඩක් රේන්ජ් එකකට වෙන්න කතා කරා. එහෙමනම් ඉතින් මේ ඔස්ට්‍රේලියාවේදී ඉතින් හම්බ වෙමු. ඔව් කට්ටිය. ගොඩක් ස්තුතියි මේ දර්ශන සර් වරුණයි මේ කොරියාව වෙනුවෙන් මේ ලොකු කැපකිරීමක් කළා ඔයාලගේ වටිනා කාලේ මේ ඉරිදා දවසේ නිවාඩු දවසේ මට ශිවන්ත කිව්වා මේ මම දවස් 6ක් වැඩ කළා වරුණා ඉන්නේ. හරි. ඊයේ රාත් 12ට ගෙදර ආවේ මට ශිවන්ත කිව්වා මං කිව්වා ශිවන්තට මැසේජ් එකක් දාන්න ශිවන්ත මම නිදා ගන්නවා පාන්දර උදේ හැරුණා මම රිප්ලයි කරන්නම් ඊට පස්සේ වැඩ ඔව් කරනවා. මමත් මමත් මේ අද දැන් ටිකට කලින් ගෙදර ආවේ. මට මේ කිව්වා අපි පොඩි ට්‍රිප් එකක් ගියා. නමුත් මේ වීඩියෝ එක මේ වීකෙන්ඩ් එකේ දාන්න ඕන හින්දාම අපි සෙට් වෙලා මේක කරේ. ඉතින් ඕගොල්ලෝ මේකෙන් මේ වැඩක් ගන්න හොරුන්ට අහු වෙන්න එපා. මගේ තියෙන එකම දේ තමයි ඕගොල්ලෝ ලංකාවෙන් එළියට යන්න ඕනි. දැන් ඕගොල්ලෝ කොහොම හරි කොරියාවේ හරි කොහේ හරි ඉන්න ලංකාවේ හිටියත් මට ශ්‍රී ලංකාවෙත් ඉන්න කොහේ රටකට යනවා නම් මේ කතා කරන්න ඕනි දෙයක් තමයි ස්කෑම් කාරයන්ට හොරුන්ට අහු වෙන්න එපා. ඕගොල්ලෝ හරියට දෙයක් හරි පාරෙන් එන්න. ඒ අවදවසට ඕගොල්ලෝ අනිවාර්යෙන් ජය ගන්නවා. එහෙමනම් හැමෝටම ජය. yeah thank you thank you bye